කැනියන් කියන්නේ ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ සහ අතිශය වැදගත් ස්වාභාවික විස්මය වලින් එකක්. ග්‍රෑන්ඩ් කැනියොන් පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ. මේ ගැඹුරු කැනියම හරහා කොලරාඩෝ ගඟ දිග හැරෙමින් ගලා යනවා. ග්‍රෑන්ඩ් කැනියොන් වල දිග සම්පූර්ණයෙන්ම ගත්තම 1 කිලෝමීටර් 440කට වඩා මදක් වැඩි. ඒ වගේම මේ විහිදී තිබෙන භූමියේ පළල කිලෝමීටර් 6ක් කිලෝමීටර් 29ක් අතර වෙනවා. කැනියමේ ගැඹුරුම ස්ථානය කිලෝමීටර් 1.6කට ආසන්නයි. විද්‍යාත්මකව බලද්දී වසර මිලියන 5-6කට වඩා දිගු කාලයක් කොලරාඩෝ ගඟ විසින්ම පර්වතය කපා ගත්තා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා පෘථිවියේ පුරාණ ඉතිහාසය ස්තර ලෙස මෙම පර්වතවල දැක ගන්න පුළුවන්. ග්‍රෑන්ඩ් කැනියම් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පෘථිවියේ භූගෝලීය ඉතිහාසය පැහැදිලිව පෙන්වන ස්වාභාවික පොතක් වගේ කියලා. ඒ වගේම මේක ලෝක උරුම ස්ථානයක් යුනෙස්කෝ විසින් නම් කරලා තියෙනවා. ඒ වගේම භූවිද්‍යා, පුරාවිද්‍යා, පාරිසරික අධ්‍යයන සඳහා ඉතාමත් වැදගත්. ඇතම් ජනප්‍රවාද පුරාණ සටහන් සහ 1909 දී පළ වූ පුවත් නිසා ග්‍රෑන්ඩ් කැනියොන් ගැන සමහර අద్භූත කතා සමාජයේ කතා වුණා. ගුහාවන්, අමිහිරි නගර, පුරාණ සංස්කෘතික සම්බන්ධතා වගේ රහස් කතන්දර අදටත් ජනප්‍රියයි. සරලව කිව්වොත් ග්‍රෑන්ඩ් කැනියොන් කියන්නේ ස්වාභාවික සුන්දරත්වයක්, විද්‍යාත්මක වටිනාකමක්, රහස්මය ආකර්ෂණයක් එකට තියෙන ලෝකයේ අතිශය වැදගත් ස්ථානයක්. 1909 වසරේදී ඇමරිකා ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු කතාවක් ලෝකයට හෙළි වුණා. සැඟවුණු නගරයක්, පුරාණ මමි ශරීර සහ ඊජිප්තු රත්තරන්. ඒ වගේම සියල්ලම දැඩි ලෙස සීමා කළ ප්‍රදේශයක්. වර්තමානයේ ඉතිහාස පොත්වලින් මකා දැමීම සොයා ගැනීම ගැන තමයි අද අපි ටයිම්ලස් ලංකා YouTube channel එක මගින් ඔබ වෙත ගෙන එන්නේ. 1909 අප්‍රේල් 5 ඇරිසෝනා ගැසට් පුවත්පත ලෝකය කලඹවන ශීර්ෂයක් පළ කළා. G.E. කින්කේඩ් නම් ගවේෂකයෙක් ස්මිත්සෝනියන් ආයතනය වෙනුවෙන් කටයුතු කරන අතරතුර ග්‍රෑන්ඩ් කැනියන් ඇතුළත විශාල භූගත නගරයක් සොයාගත් බව ප්‍රකාශ කළා. කොලරාඩෝ ගඟට ඉහළින් ළඟාවීමට ඉතාමත් අපහසු ආකාරයෙන් කන්දක් මැද සැඟවී තිබූ පටු කුහරයක් ඇති බවයි නැතහොත් ගුහාවක් ඇති බවයි කින්කේඩ් සොයාගත්තේ. නමුත් කින්කේඩ් සොයාගත්තේ සරල ගුහාවක් නෙවෙයි. එය බටහිර ලෝකයට නොගැලපෙන, බටහිර ලෝකයට අයිතිත් නොවන පුරාණ ඊජිප්තුවට සමානකම් තියෙන වැළලුණු නගරයක නටබුන් තමයි කින්කේඩ් සොයාගත්තේ. ගුහාවේ ප්‍රධාන ප්‍රවේශයෙන් ඇතුළට ගිය කින්කේඩ් අඩි 100 ගණනක් දිගු පටු මාවතක් තුළට පිවිසුණා. එය ගුහාව තුළට විහිදී යන අතරම විවිධ ආකාරයේ කුඩා කාමර දක්නට ලැබුණා. එම කාමරවල තිබුණේ විවිධ ආකාරයේ භාණ්ඩ සහ මෙවලා, අලංකාර ලෙස පැටයම් කර සාදන ලද බඳු බොහෝ උපකරණ රත්රන් භාවිතයෙන් සාදා තිබුණු බවක් දක්නට ලැබුණා. ඒත් ඇත්තටම ලෝකයේ විශ්මයට පත් කරපු දෙයක් තිබුණා. ඒ තමයි බිත්තිවල තිබුණු හයිරෝග්ලිෆ් ලිපි. හයිරෝග්ලිෆ් කියන්නේ පැරණි ඊජිප්තුවේ රූප අකුරු කලාව. ඒ කියන්නේ පැරණි ඊජිප්තු වැසියන් පාවිච්චි කරපු අකුරු ක්‍රමය. ඉතින් ඇමරිකාවේ වැලනුව නගරයක බිත්තිවලින් මේ අකුරු ක්‍රමය සොයා ගැනීම විශ්මය දනවන්නක් වුණා. ගුහාව තුළ තවදුරටත් ගමන් කළාම කින්කේඩ් දුටු දෙයින් මවිත වුණා. ඔහු දැක්කා ත්‍රාසය දනවන දර්ශනයක්. ඒ තමයි මමී සුසානිය. ලිනන් වස්ත්‍ර වලින් වැසුණු මමී රාශියක් නිහඬ ආරක්ෂකයන් වගේ පේලි ආකාරයෙන් තැන්පත් කරලා තිබුණා. මේක සාමාන්‍ය ඇමරිකානු සම්ප්‍රදායික සුසානයක් නොවන බව ඔහුට වැටහුණා. මේක සම්පූර්ණයෙන්ම ඊජිප්තුව වගේ කියලා ඔහුට එවෙලෙම සිතිවිල්ලක් පහළ වුණා. කතාව ලෝකයට පැතිරුණු මොහොතේම ලෝකය බලා සිටියේ ස්මිත්සෝනියන් කියන ආයතනයේ ශතවර්ෂයේ විශාලතම සොයා ගැනීම එළි දක්වනු ඇතැයි හිතාගෙන. නමුත් සිද්ධ වුණේ
නිහඬතාව රැකීම වුණා. ඇයි ඒ? ස්මිත්සෝනියන් ආයතනය නිල වශයෙන් කියා සිටියේ කින්කේඩ් කියන කෙනා ගැනත් එවැනි ගවේෂණයක් ගැන කිසිදු ලේඛනයක් නැති බව. නමුත් එම යුගයේම ස්මිත්සෝනියන් ආයතනයේ නායකයා වුණේ ජෝන් වෙස්ලි පවෙල්. ජෝන් වෙස්ලි පවෙල් කියන්නේ ග්‍රෑන්ඩ් කැනියන් ගැඹුරින්ම ගවේෂණය කළ පුද්ගලෙක්. එහෙනම් මේක බොරුවක්ද? නැත්නම් ඇමරිකානු ඉතිහාසයේ නිල කතාව රැක ගැනීමට සිදු කළ විශාල ආයතනික සැඟවීමක්ද? විවේචකයන් නම් කියන්නේ කින්කේඩ් බොරුවක් ගොඩනගපු කෙනෙක් කියලා. නමුත් එහෙමනම් ග්‍රෑන්ඩ් කැනියමේ කඳු පන්තිවලට ඊජිප්තු දෙවියන්ගේ නම් භාවිතා වන්නේ අය. රා කුළුණ, සෙට් දේවමාලිගාව, ඔසරිස් කන්ද. ඒ නාමයන් කිසිම සම්බන්ධයක් නැතුව හදිසියේ තෝරාගත්තද? සමහරුන් විශ්වාස කරනවා මේ මන්දිර කියන්නේ වසර ලක්ෂ ගණනක් පුරා වැලි සහ පාෂාණ වලින් වැසුණු භූගත පිරමීඩවල ඉහළ කොටස් බව. කින්කේඩ්ටත් පෙර සිටම හෝපි ජනතාවට තිබුණා පුරාවෘත්තියක්. සිපපු ග්‍රෑන්ඩ් කැනියම තුල කොහේ හරි තියෙන භූගත ලෝකයකට ප්‍රවේශය. ඇන්ට් පීපල්ලා මහ විනාශයකදී ඔවුන්ගේ මුතුන් මිත්තන් භූගත නගරවල ආරක්ෂා කළ ජීවි. කින්කේඩ් සොයාගත්තේ හෝප් පුරාවෘතයේ උපන් ස්ථානය. නයිල් ගඟෙන් කොලරාඩෝ ගඟ දක්වා පැතිරුණු ගෝලීය පුරාණ ශිෂ්ටාචාරයක්. වර්තමානයේ කින්කේඩ් ගුහාව සොයාගත් බව කියන ප්‍රදේශය දැඩි ලෙස සීමා කරලා තියෙනවා. කඳු නගින්නන්ට ඒ ප්‍රදේශයේ තහනම්. ඒ වගේම ඩ්‍රෝන භාවිතය කරන්න බෑ. ඒ වගේම එම ප්‍රදේශය තුළ කැමරා භාවිතයක් තහනම්. එහෙම කිසිවක් නැත්නම් ඒකයි මෙතරම් රහසිගත. ලේඛනාගාර තවම වසාගෙන තියෙනවා. නමුත් ග්‍රෑන්ඩ් කැනියමේ සෙවණැලි වෙනත් කතාවක් කියනවා. අඳුරු අතීතයක් නැවත හෙළි වෙන බලා සිටින. එහෙමනම් ටයිම්ලස් ශ්‍රී ලංකා අපේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ අතීත සිද්ධීන් ඔබ වෙත ගෙන එන්නට.